දැන් මේ අද අපි කතා කරන මේ සමසෞඛ්‍ය වෘත්තිකයන්ගේ මේ ගැටලුව මේකට ආණ්ඩුව පිළිතුරු දෙන විදිහ පැහැදිලිවම විහිළුවක්. අපි දන්නවා මේ රටේ මහජන මුදල් වියදම් කරලා විශ්වවිද්‍යාල පද්ධතියක් නඩත්තු කරනවා. ඒ විශ්වවිද්‍යාල පද්ධතිය තුල උපාධිධාරීන් බිහි කරනවා. මේ රටේ මහාචාර්යවරු, ආචාර්යවරු, ඒ වගේම මේ ශාස්ත්‍රය ගත්තොත් වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු මේ සියලු දෙනා එකතු වෙලා හදන උපාධිධාරී. ඒ හැදුවට පස්සේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් කරනවා මේ අයව අදාළ ශාස්ත්‍රයේ වෘත්තිකයන් විදියට තෝරා ගන්න සාමාන්‍ය දැනීම පරීක්ෂණයක්. මොන විහිළුවක්ද මේක? අපි ඊටාව පැහැදිලිව ආණ්ඩුවට කියනවා වහාම ඒ කරපු පරීක්ෂණය අත්හිටුවන්න. ඒක මේ රටේ මහ ජනතාවගේ මුදල් නාස්ති කිරීමක් පැහැදිලිවම. මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වියදම් කරලා උපාධිධාරීන් හදලා අන්තිමට ඒ අය පැත්තක දාලා මේ සාමාන්‍ය දැනීම පරීක්ෂණයක් හදලා ගන්නවා. මේක ඇතුලේ පැහැදිලිවම තියෙන්නේ මේ ගුණාත්මක සෞඛ්‍ය සේවයක් හදන්නවත් එහෙම නැත්නම් මේ අධ්‍යාපනයේට යම්කිසි අගයක් දෙන්නවත් එහෙම දෙයක් නෙමෙයි. මේ වැඩපිළිවෙල ඇතුළේ පැහැදිලිවම තියෙන්නේ එක එක්කනාට අවශ්‍ය විදියට අවශ්‍ය අයට මේ තනතුරු එහෙම නැත්නම් රැකියා ලබා දීමේ වැඩපිළිවෙල. ඒ තුල තවත් වාසි ගොඩක් ඇති ඔය වැඩපිළිවෙල හදන අයට විශේෂයෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රවර්ධනය කිරීම මේක ඇතුලේ පැහැදිලිවම පේන්න තියෙනවා. ඒ වගේම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පාගා දැමීමත් මේකේ තව පැත්තක තියෙනවා. ඒක නිසා අපි ඊටාම් පැහැදිලිව කියනවා අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍යවරයාටත් සෞඛ්‍ය අමාත්‍යවරයාටත් එක මේසයකට ඇවිල්ලා මේක සාකච්ඡා කරලා කරුණා කරලා විසඳන්න. මට හිතෙන්නේ මේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අපි පහුගිය කාලේ දැක්කට වැඩිය ඊටාම සුමට විදිහට තමයි මේ ප්‍රශ්න ගෙනියන්නේ. අපි දැක්ක ජනාධිපතිවරයා කියනවා බල්ක් පිටින් ගන්න බෑ. දැන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ මේ සමසෞඛ්‍ය උපාධිධාරීන් කියන්නේ මොකද්ද? බල්ක් පිටින් ගන්න එපා. මේ ආණ්ඩුව කියන දෙයමයි කියන්නේ. සෞඛ්‍ය ශාස්ත්‍රයේ ගුණාත්මක භාවය නගා සිටවන්න ඕනේ. මේ පිරිස කියන්නේත් ඒකමයි. හැබැයි කරන්නේ වෙන එකක්. අපිට අහන්න තියෙන්නේ මේකත් එක්තරා බොරුවක්ද මේ කරන්නේ. සෞඛ්‍ය ශාස්ත්‍රය හදනවයි කියලා, අධ්‍යාපනය හදනවයි කියලා මේ කරන්නේ බොරුවක්ද කියන ප්‍රශ්නේ තමයි අපිට අහන්න තියෙන්නේ. මොකද ඊටාම පැහැදිලි මේක ආණ්ඩුවට දාගත යුතු ප්‍රශ්නයක් නෙමෙයි. මේ කොහෙවත් තිබ්බ එකක් අරගෙන ඔළුවේ දාගෙන කියලා තමයි අපිට නම් පේන්නේ. මොකද හේතුව උපාධිධාරීන් පිරිසක් ඉන්නවා. ඒ අයව සේවයට යොදවන්න එහෙම නැත්නම් රැකියාව ලබා දෙන්න යම් ක්‍රමවේදයක් යෝජනා කරනවා. මේ සියලු දෙනාම ගන්න අවශ්‍ය කියලාත් නැහැ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ යම් කිසි ක්‍රමවේදයක් යෝජනා කරනවා. ඒක ඊටාම පැහැදිලි විනිවිදභාවයෙන් යුතු ක්‍රමයක්. ඉතින් ඒ ක්‍රමයට තියෙන පුරප්පාඩු ටික පුරවන්න ආණ්ඩුවට බැරි නම් මේ කරන විහිළුව මොකක්ද කියලා තමයි අපි අහන්නේ. ඒක නිසා මේ ප්‍රශ්නය තවදුරටත් ඇදගෙන යාමට අවශ්‍ය නැහැ. අපි ඊටාම පැහැදිලිව කියනවා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විදිහට මේ සම්බන්ධ පීඨවල ආචාර්ය සංගම් අපිත් එක්ක සාකච්ඡා කරලා මේ වෙනකොට ඉල්ලීම් කරලා තියෙනවා. මේ වෙනුවෙන් පෙනී හිටින්න. ඒ වගේම අපි ඊටාම පැහැදිලිව කියනවා මේ ප්‍රශ්නයේදී මේ සමසෞඛ්‍ය උපාධිධාරීන් වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ඕනෑම තැනක හිට ගන්න ලැහැස්ති. මොකද මේක මේ රටේ බරපතල ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය වහාම විසඳිය යුතු ප්‍රශ්නයක්. ඒ වගේම අපි පැහැදිලිවම කියනවා මේ වෙනකොට අරගෙන තියෙන ඔය සාමාන්‍ය දැනීම පරීක්ෂණ කරලා එක එක පාරවල් වලින් රැකියා දෙන්න උත්සාහ කරන එක වහාම අත්හිටවන්න. ඒක අත්හිටවලා මේ යෝජනා කරන පැහැදිලි විනවිදභාවයෙන් යුතු ඒ වගේම මේ රටේ සෞඛ්‍ය ගුණාත්මකව ඉහළ නැංවිය හැකි ඒ වගේම මේ රටේ මහජන මුදල් නාස්ති නොකර
ඒකට අගයක් දිය හැකි සහ මේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට එහෙම නැත්නම් නිදහස් අධ්‍යාපනයට අගයක් දිය හැකි තීරණයක් ගන්න කියන එක අපි පැහැදිලිවම මේ ආණ්ඩුවට කියනවා. ඒකට මේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා. මොකද මාස 5ක් යද්දිත් අරගෙන ආපු පොරොන්දු සහ ඒ ඉහ උඩ තියාගෙන ආපු දේවල් අමතක වෙනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක්. ඒක නිසා අපි නැවතත් අවධානය කරන්නේ මේ අත්සන් ලේඛනයට විතරක් නෙමෙයි අපි ඉදිරියේදී මේ වෙනුවෙන් ඔබ සියලු දෙනා සමග එකට හිටගන්න ලෑස්ති විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලන විදියට.